හැමෝම ආදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. අපි අද ඔයාලට රිවිව් කරන මූවී එක තමයි ජංගල් ක්‍රූස්. මේක ඇමරිකන් ෆැන්ටසි මූවී එකක්. මේක ඉතාමත් විනෝදයෙන් බලන්න පුළුවන් කුතුහලය ගෙන දෙන මූවී එකක්. මේ මූවී එක පුරාවෘත්තයක් හා සම්බන්ධ වුණ එකක්. අපි එහෙනම් කතාවට යමු. ඉස්සෙල්ලාම පෙර සිදු වූ සිද්ධියක් පෙන්නනවා. ඒ තමයි ඇමසන් වල තියෙනවා අමරණීය ගසක්. ඒක හඳුන්වන්නේ Tears of the Moon කියලයි. ඒකේ තියෙන මල් පෙති වලින් තුවාල හා රෝග සුව කරනවා වගේම ශාපද ඉවත් කරනවා. ඉතින් අතීතයේදී ස්පාඤ්ඤ ආක්‍රමණිකයන් වගේක් මේ ගස සොයාගෙන ඇමරිකාවට එනවා. ඔවුන් ඒ ගහ පිහිටලා තියෙන ප්‍රදේශයේ ඉන්න ගෝත්‍රිකයන්ගෙන් මේ ගස කොහෙද තියෙන්නේ අහනවා. නමුත් ගෝත්‍රික ප්‍රධානියා ඒක හෙළි කරපු නැති නිසා ඔහුව මල්ලා දානවා. එතකොටම ගෝත්‍රික ප්‍රධානියා ඔවුන්ට ශාප කරනවා. ඒ වගේම කැලේද ඔවුන්ට ඉදිරියට යන්න ඉඩ නොදී ඔවුන්ව අඩපණ කරනවා. මෙයින් අතීත සිදුවීමෙන් වර්තමානයට එනවා. මේකේ ප්‍රධාන චරිත දෙකක් තමයි ආචාර්ය ලිලි හා ඇගේ සහෝදරයා මැග්ග්‍රෙගර්. ඔවුන් මේ පුරාවෘත්තය ඇත්තක් යයි දැඩිව විශ්වාස කරන දෙන්නෙක්. ඉතින් ඔවුන් දෙදෙනා මේ ගස සොයාගන්න ඔවුන්ගේ ගවේෂකයන්ගේ සංගමයට යෝජනා කරනවා. නමුත් ඔවුන් ඒක මිත්‍යාවක් කියලා ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ඊට පස්සේ ඇය හා ඇගේ සහෝදරයා ගස සොයාගෙන ඇමසන් වලට යන්න තීරණය කරනවා. ඉතින් ලිලි මේකට උදව් වෙයි කියලා හිතන ඇමසන් සිටියම හා ඒ හිස ඇය රැගෙන යනවා. ඉතින් මේ ගස සොයාගන්න දඟලන තවත් කෙනෙක් ඉන්නවා. ඒ තමයි ජර්මානු අධිරාජ්‍යයා. ඔහුද ලිලිව ලුහුබඳමින් ගස සොයාගන්න පිටත් වෙනවා. ඉතින් ලිලි හා මැග්ග්‍රෙගර් ඇමසන් වලට යන්න තෝරාගන්නේ ෆ්‍රැන්ක් වුල්ෆ් කියලා හඳුන්වන පරණ බෝට්ටුවක් තියෙන කපිතාන් කෙනෙක්. ඔහු සංචාරකයින්ව කලින් සැලසුම් කළා හදපු බොරු බියවැද්දීම් හා බොරු විහිළු වලින් අලංකාර කරමින් ගඟ දිගේ සංචාරක කටයුතු සිදු කරන්නෙක්. ඉතින් ලිලි බෝට්ටුවක් මිලදී ගන්න යන විට බෝට්ටු සපයන නීලෝ නම් පුජ්‍යලයා ෆ්‍රැන්ක්ගේ බෝට්ටුවේ එන්ජින් එක ඔහුගෙන් උදුරගෙනයි තිබුණේ. මේ වෙලාවේ ෆ්‍රැන්ක් ලිලි බෙල්ලේ දාගෙන ඉන්න ඒ හිස දැකලා කොහොම හරි ඔහුගේ බෝට්ටුවෙන් ඇයව රැගෙන යන්න දඟලනවා. ඉතින් ෆ්‍රැන්ක්ට ඉන්නවා ප්‍රොක්සිමා කියලා කොටියෙක්. උගේ උදව්ව නිසා ඔහුට ඇය රැගෙන යන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ඔහුගේ එන්ජින් එකත් නැවත ලබා ගන්නවා. ඉතින් ඔවුන් ගමන යන අතරමඟදී අර ජර්මානු අධිරාජ්‍යයා මොවුන්ට විවිධ අයුරින් බාධා කරන්න පටන් ගන්නවා. ඔහු මෙයාලට සබ්මැරින් එකකින් ඇවිත් වෙඩි තියන්න ගන්නවා. කොහොම හරි මේ කට්ටිය උපක්‍රමශීලීව ඒවා මගහරිනවා. ඉතින් ලිලිගේ සොහොයුරා මැග්ග්‍රෙගර් හරිම පිළිවෙලට ඉන්න ලඳ බොළඳ පුජ්‍යලයෙක්. ඒ නිසා ඔහුට නිතරම විවිධ අපහසුතාවලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේ අතරේ ෆ්‍රැන්ක්ගේ හුරතලා ප්‍රොක්සිමා බෝට්ටුව ඇතුලේ ඉඳන් මැග්ග්‍රෙගර් පස්සෙන් එළියට දුවන් එනවා. එතකොටයි ලිලි හා මැග්ග්‍රෙගර් දැනගන්නේ කලින් ඔවුන් හිටපු තැනට ආවේ ෆ්‍රැන්ක්ගේ හුරතල් කොටියා කියලා. ඉතින් මේ අතරේ ජෝකිම් අධිරාජ්‍ය ගුහාවක ගල් වෙලා ඉන්න අතීතයේදී ශාපලත් මිනිස්සු ටික සොයා ගන්නවා. ඒ වන විට පරිසරය විසින් ඔවුන්ගේ සිරුරු ගල් කර තිබුණු අතරම කාලයත් සමග මුල් සර්පයින් හා කෘමීන්ගෙන් ආසාදනය වෙලයි තියෙන්නේ. ඉතින් ජෝකිම් ඔන්න එයින් නිදහස් කරන අතරම ඔහුට ඊහිස ලබා ගන්න උදව් කරනවා නම් ඔවුන්ට ඇති ශාපය බිඳ දාන්න ඔහු උදව් කරනවා කියලා කියනවා. ලිලි ෆ්‍රැන්ක් හා මැග්ග්‍රෙගර් ඔවුන්ගේ ගමන යන අතරේදී ලිලි බෝට්ටුවේ පහළ කොටසේ තියෙන ෆ්‍රැන්ක්ගේ කුටියට යනවා. ඒ කුටිය පුරාවටම මෝටර් රථ වැනි නව නිපැයුම් වල චිත්‍ර එල්ලලා තියෙනවා. මේ අතරේ ඒ අස්සේ තිබී ඊහිසේ චිත්‍ර හා Tears of the Moon ගැන පරීක්ෂණ සහිත ලිපි හම්බෙනවා. පසුව ඇය ෆ්‍රැන්ක්ගෙන් ඒ ගැන ප්‍රශ්න කරනවා. එතකොට ෆ්‍රැන්ක් කියනවා "ඔව් මමත් ඒ ගස ගැන සෙව්වා. නමුත් ඒ සෙවීම අතහැර දැන් ගොඩක් කල්" කියලා. මේ අතරේ එකපාරම ඊහිස ඉල්ලන පුකා මිචුනා නම් ගෝත්‍රයක් විසින් මොවුන්ට පහර දෙනවා. ඉතින් මොවුන් තිදෙනාගෙම සිහි නැති කරලා ඔවුන් සිටින තැනට අරන් යනවා. ඉතින් ලිලි හා මැග්ග්‍රෙගර් හොඳටම බය වෙලා. මේ අතරේ මේක ෆ්‍රැන්ක් කරපු තවත් රැවටීමක් කියලා ඔප්පු වෙනවා. ඔවුන් ෆ්‍රැන්ක් සමග මිත්‍ර පදනම මත වැඩ කරන ගෝත්‍රික පිරිසකි. ඉතින් ෆ්‍රැන්ක් ලිලිගෙන් සමාව ඉල්ලලා කියනවා ඔහුට ඒ සැලැස්ම නතර කරගන්න නොහැකි වුණා කියලා. ඉතින් පසුව මේ ගෝත්‍රික නායිකාව අර ඊහිසේ ඇති දේ පරිවර්තනය කරනවා. පස්සේ ලිලිට අමරණීය ගස තියෙන තැන වගේම ඒකේ මල් නිල් හඳක් ඇති විට පමණක් පිපෙනවා කියලාත් කියනවා.
මේ අතරේ ජෝකිම්ගේ උදව්වෙන් නැවත පණ ආපු පුජ්‍යලයින් මොවුන් සිටින තැනට කඩා වදිනවා. ඉතින් සෙබළුන් එතන ඉන්න ගෝත්‍රික ආරක්ෂකයින් මරා දදා ලිලීව හොයාගෙන එනවා ඊහිස ගන්න. ඉතින් ලිලි හා ෆ්‍රෑන්ක් කොච්චර බේරෙන්න හැදුවත් මී පැණිවලින් පිරුණු නැවත පණ ආපු ශරීරයක් තියෙන ශාපල්ලත් සෙබලා ඇගේ මාලේ බෙල්ලෙන් ගලව ගන්නවා. ගලවලා සර්පයන්ගෙන් පිරුණු ශාපලත් සෙබලාට විසි කරනවා. ඉතින් ඒක දැකපු ෆ්‍රෑන්ක් මාලය ඔහුගෙන් ගන්න ඔහුත් එක්ක සටන් කරනවා. එතකොට අර සෙබලා ෆ්‍රෑන්ක්ගේ පපුවට කඩුවකින් අනිනවා. නමුත් ඒ වේදනාව තියෙද්දිම ෆ්‍රෑන්ක් අර සෙබලාගෙන් ඊහිස උදුරගෙන ලිලීගේ අතට විසි කරනවා. ෆ්‍රෑන්ක් එහෙම වතුරට වැටෙනවා. පස්සේ ගෝත්‍රික නායිකාව ඇයට කියනවා අමරණීය යක්ෂය සොයාගන්න කියලා. ඉතින් ඇය කැලේ ඇවිදිමින් ඇගේ සොහොයුරා හොයන අතරේ ඇයට කඩුපාර වැදුණු ෆ්‍රෑන්ක් ඉතාමත් හොඳ සෞඛ්‍යයෙන් ගඟේ අයිනේ ඉන්නවා ඇය දකිනවා. ඇය පුදුමෙන් පුදුමට පත්වෙනවා. ඔහු කිසිම ගානක් නැතුව නැගිටිනවා. ඒත් අර ඇනුණු කඩුව තාම ෆ්‍රෑන්ක්ගේ ඇඟ ඇතුලේ තියෙන්නේ. එතනට ආපු මැග්රිකත් ඒක දැකලා පුදුම වෙනවා. පස්සේ ෆ්‍රෑන්ක් එයාලට කියනවා එයාගේ ඇත්ත නම ෆ්‍රැන්සිස්කෝ. එයාට දැනට වයස අවුරුදු 400ක් විතර වෙනවා වගේම ඔහුද ශාපලත් සෙබළුන්ගෙන් කෙනෙක් කියලා. ඒක උනේ අතීතයේ සිටි ඔහුගේ නායකයාගේ දුව අසනීප වෙලා ඉන්නකොට ෆ්‍රෑන්ක් එයාගේ ලෙඩේ සුව කරන්න අමරණීය ගසේ මල් පෙති සොයන්න අනෙක් සෙබළුන්ද එක්ක පිටත් වෙනවා. පස්සේ මෙයාලා ඇමසන් කැලේ පිහිටි ගමකට එනවා. ඉතින් ඒ ගස සොයා ගන්න ඕන කරන ඊහිස ගමේ නායකයා ළඟ තියනවා කට්ටිය දකිනවා. ඔවුන් එය ඉල්ලුවත් ගමේ නායකයා ඒක දුන්නේ නැති නිසා ඔහුව මල්ලා දානවා. ඉතින් ෆ්‍රැන්සිස්කෝ එක්ක ආපු අනිත් සෙබළු ගමේ නායකයාගේ දුව ළඟ තිබුණ ඒ ඊහිස ගන්න ඔවුන්ට හිරිහැර ගන්නවා. නමුත් ෆ්‍රැන්සිස්කෝ ඒකට විරුද්ධ වෙලා නායකයාගේ දුවට දිවිගලව ගන්න උදව් කරනවා. ඉතින් මේ ගමේ නායකයා මිය යන්න කලින් ඔවුන් සියලු දෙනාටම ශාපයක් කරනවා. ඒ ශාපය නිසා තමයි ඔවුන් අමරණීය වුනේ. ඒ වගේම ගඟ ළඟට ගිය ඔවුන්ට කැලේ විසින්ම දඬුවම් කළේත්. ඉතින් ෆ්‍රැන්සිස්කෝ එයත් එක්ක ආපු ගමේ අයට හිරිහැර කරපු සෙබළුන්ව ගුහාවක හිර කරනවා. ඉතින් ෆ්‍රැන්සිස්කෝ මේ ශාපයෙන් මිදෙන්න අර ගස සෙව්වත් ඒක සොයාගන්න ඊහිස නොමැති නිසා ඒ උත්සාහය අසාර්ථක වුණා. ඒ නිසා තමයි ඔහු සංචාරක මාර්ගෝපදේශකයෙකු විදිහට වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් දැන් ජෝකිම් කුමාරයාට අර නරක සෙබළුන්ගේ උදව් ලැබෙන නිසා ඔහුට දැන් ඊහිස තිබෙන තැන පෙන්නනවා. පස්සේ ඔහු මැග්‍රිගර්ව අල්ලගෙන ලිලි ඉන්න තැන කියන්න කියලා තර්ජනය කරනවා. මේ අතරේ ලිලි හා ෆ්‍රෑන්ක් අමරණීය ගස තියෙන තැන සොයා ගන්නවා. එතකොටම ජෝකිම් මැග්‍රිගර්ද රැගෙන එතනට එනවා. පස්සේ මැග්‍රිගර්ව මරනවා කියලා ඊහිස අවශ්‍ය තැන තබලා ගස සක්‍රිය කරන්න කියලා ඇයට තර්ජනය කරනවා. ඇය ඒ සිදු කරනවා. පසුව අමරණීය වෘක්ෂයේ මල් පිපෙන්න පටන් ගන්නවා. ගස පුරාම අලංකාර විදිහට මල් පිපෙනවා. සඳ බැසගෙන යද්දී මල් පරවෙන්න පටන් ගන්නවා. ලිලි කොහොම හරි මලක් කඩා ගන්නවා. පස්සේ ලිලි පස්සේ එන ජෝකිම්ද අන්තිමේට ගලකට යට වෙලා මැරෙනවා. ඉතින් අමරණීය ගසේ අතු දිරලා කඩන් වැටෙනවා. පස්සේ ෆ්‍රෑන්ක්ද ඇතුළු සෙබළුන් සියලු දෙනාම පරිසරය විසින් හිර කරලා ගල් කරලා දානවා. ඒ හැමෝම ශාපලත් අය වූ නිසා. ලිලි අන්තිමට ෆ්‍රෑන්ක්ව ශාපයෙන් බේරගන්නත් නැවත පණ ලබා දෙන්නත් අමරණීය වෘක්ෂයේ මල් පෙත්ත භාවිතා කරනවා. ඉතින් ඒකෙන් ෆ්‍රෑන්ක්ට නැවත පණ ඇවිත් සාමාන්‍ය මිනිසෙක් බවට පත් වෙනවා. මේ අතරේ සඳ නැවත පෙනෙන්න පටන් ගන්නවා. එතකොට ගසේ තවත් එක් මලක් පමණක් පිපෙනවා. ඒ මල පර්යේෂණ සඳහා රැගෙන නැවත කට්ටියම වරායට එනවා. මේක තමයි මේ ලස්සන මූවි එකේ කතාව. ඉතින් ඔයාලට මේක බලද්දි තේරෙයි කොයිතරම් ලස්සන විදිහට මේ ෆිල්ම් එකේ ස්වභාවික පරිසරය ගොඩනගලා තියෙනවද කියලා. ඒ වගේම කොච්චර රසවත් ෆිල්ම් එකක්ද කියලාත්. ඉතින් ඔයාලත් මේ ෆිල්ම් එක අනිවාර්යයෙන්ම බලන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්.